හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මම නම් හොඳින් ඉන්නවා ඔයාලත් හොඳින් ඉන්නවද ඉතින් මම ඔයාලට කලින් ගෙනාවනේ ගැටම වීඩියෝ එකක් ඒ දවසමයි මම මාලිගාවෙත් ආවේ ඉතින් මම හිතුවා චූටි වීඩියෝ එකක් මාලිගාවේ ආපු වෙලාවේ ගන්න ඔයාලත් එක්ක ඒ වීඩියෝ එක බෙදා ගන්න ඉතින් අපි මාලිගාවට ගිහින් මොකද කරේ කියලා අපි බලමු මම මාලිගාවට ආවෙත් ඉෂුගේ මාලිගාවට උන බාර ඔප්පු කරන්න මම මෙතනින් මල් ගත්තා මේ මල් වට්ටිය මම ගත්ත මල් වට්ටිය රුපියල් 500ක් වුණා එක එක ප්‍රයිස් වලට තියෙනවා මෙතන මල් මම ගෙදරිනුත් ගෙනාවු මලුයි මේ මල් එක්ක එකතු කරලා මම පූජා කරන්න තමයි හිතාගෙන ඉන්නේ අපි එහෙනම් මාලිගාව ඇතුළට යමුකෝ මේ වටපිටාව හරිම ලස්සනයි නේද එදා ගොඩක් සෙනග හිටියේ නැහැ තේවා වේ වෙලාවටනේ ගොඩක් සෙනග ඉන්නේ මේ වෙලාවට මම මාලිගාවට එනකොට හවස 1 ගානක් විතර වුණා ඒ නිසා එච්චර සෙනගක් හිටියේ නැහැ අපි එහෙනම් යමුකෝ දන්ත ධාතුන් වහන්සේ වැඳ දාගෙන තෙල් මල් සුවඳ දුම් පත්තු කරලා අපි මාලිගාවේ චුට්ටක් ඇවිදලා බලමු කොයි වගේද කියලා අද නම් වැස්ස නැහැ ඒ නිසා අද දවස ගොඩක් ලස්සන වෙයි කියලා මම හිතනවා ඉස්සරෝම සෙරපු දෙක ගලවලා තියලා එන්න ඕනනේ ඒ නිසා මම දැන් යනවා සෙරපු දෙක ගලවන්න අපි ගලවන සෙරපු මෙතනින් තියන්න පුළුවන් එහෙනම් අපි දැන් දන්ත දාසුන් වහන්සේ වැඳ පුදා ගන්න ඇතුළට යමු යාළුවනේ ඔයාලගේ හිතෙන් මොකක් හරි ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගන්න තියෙනවා නම් මේ වීඩියෝ එක බලන වෙලාව ඔයාලා ඒ ප්‍රාර්ථනාව කරන්න අනිවාර්යයෙන්ම ඔයාලට දන්ත දාතුන් වහන්සේගේ පිට ලැබෙයි මගේ අතේ මල් වට්ටියක් තියෙනවා තව බෑග් එකකුත් තියෙනවානේ ඒ නිසා පොඩ්ඩක් ෆෝන් එක එක අතකින් අල්ලලා යනකොට ගැස්සෙනවා ඒ ගැනම පොඩ්ඩක් වැඩි හිතන්න එපා වන්දේ ඇත්තටම මේ ලස්සන පරිසරය දකින්න තරම් අපි කොච්චර වාසනාවන්තයිද ආදරණීය මහනුවර අපි ඉපදුන එකම ඇත්තටම ගොඩක් ලොකු භාග්‍යයක් මම ගෙනාපු මල් ගෙදරින් ගෙනාපු ඒවා මේ මල් වට්ටියට තියලා දන්ත ධාතුන් වහන්සේට පූජා කරන්න හරි ගස්සගත්තා ඒකලා මෙතනින් කකුල් දෙකයි අත් දෙකයි හොදගෙන මම දැන් දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න යන්න තමයි යන්නේ උදේට තේවාව වෙලාවට මෙතන දොර විවෘත කරනවා. අද මම ආවේ ඒ වෙලාවට නෙවෙයිනේ. ඒ නිසා මෙතන දකින්න විදියක් නැහැ. යාළුවනේ දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න යන්න කලින් මම මෙතෙන්ටත් මල් පූජා කරලා තමයි දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න යන්නේ. ඔයාලත් එහෙම කරනවද? බලන්නකෝ මෙතන පඳුරු ගොඩාක් ගැට ගහලා තියෙනවා. මේ හැම කෙනෙක්ගේම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ. ඔයාලා මේ දකින්නේ දළදා මාලිගාවේ දළදා පෙරහැර දවසට දළදා කරඬුව වැඩම්මගෙන යන කරඬුව. ඔන්න දැන් මම දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ස්ථානයට පැමිණියා. ඔයාලගේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක්ම මේ මොහොතේ ප්‍රාර්ථනා කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ ප්‍රාර්ථනාවත් ඉෂ්ට සිද්ධ වෙයි. අද මම ආවේ ඉෂුගේ බාරය ඔප්පු කරන්න වගේම එයා වෙනුවෙන් තවත් ප්‍රාර්ථනා කරලා අපේ ගෙදර අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරලා එයාලගේ ගෙදර අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරලා දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. මම ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි මෙතෙන් ඇවිල්ලා ප්‍රාර්ථනාවක් කරොත් අනිවාර්යයෙන්ම ඒ දේ ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ නිසානේ මම ආයිපාරම් මෙතෙන් ආවේ බාරයක් ඔප්පු කරන්න. මම ගොඩක් විශ්වාස කරනවා. ඔයාලා හැමෝගෙම ප්‍රාර්ථනාත් ඒ විදිහටම ඉෂ්ට වෙයි.
ඔයාලා අනිවාර්යයෙන්ම දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න එන්න. ඔයාලා දන්නව ඇතිනේ මේ මාසේ ගොඩක් විශේෂ මාසයක්. දන්ත ධාතුන් වහන්සේ අපේ සියසින් දකින්න පුළුවන්. අවුරුදු 14කට පස්සේනේ අපිට ආයෙත් දන්ත ධාතුන් වහන්සේ සියසින් දැක වැඳ පුදා ගන්න ලැබෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ මාසේ නම් අනිවාර්යයෙන්ම නුවරයි කියලා මම හිතනවා. එන්න හිතන් ඉන්නවනම් අනිවාර්යෙන් එන්න. අපිට මම කවදාවත් දන්ත ධාතුන් වහන්සේ සියසින් දැකලා නැහැ. මමත් ආසාවෙන් ඉන්නවා දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. ඔයාලත් ආවොත් නුවර මටත් කියන්න. මම දැන් දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදාගෙන දැන් මම යන්නේ තෙල් මල් පහන් සුවඳුම් පත්තු කරන්න. ඉතින් මම මේ වෙලාවේ නම් දුවනවා. මෙතන හරිම රස්නේ කකුල් දෙක පිච්චෙනවා මෙතන ඒ තරම්. හිටන් ඉන්න හරිම අමාරුයි. මහන්සි නිසා මම මෙතන පොඩ්ඩක් ඉඳගෙන හිටියා. ඒ ගමන් මම බලන්නකො වටපිටාව කොයි වගේ තරම් ලස්සනයිද කියලා. හරිම ලස්සනයි නේද? ඔන්න අද දවසේ මම ගැටමේ පහන් 9ක් පත්තු කරා. මාලිගාවට ඇවිල්ලා පහන් 7ක් පත්තු කරා. හිතේ තියෙන ප්‍රාර්ථනා ඔක්කොම හිතින් මූණ මම මේ පහන් පත්තු කරා. ඔයාලගේ ප්‍රාර්ථනාත් කරන්න. ගිනිකූර ඉක්මනට නිවන නිසා පහන් තරයකින් මම පහන් ටික පත්තු කරා. ඒක ලේසියිනේ. මේ තියෙන්නේ මම පත්තු කරපු පහන් ටික. ඒ කරලා මම හඳුන් කූරු ටිකත් අරගෙන පත්තු කරලා ඒ ටිකත් පූජා කරලා ඊළඟට මොකද කරන්න කියලා අපි බලමු. මෙතන හඳුන් කූරු ලොකු පැකට් එකක්ම තියනවානේ. ඒ නිසා ඒ ටික ටිකක් පත්තු කරගන්න හරිම අමාරුයි. හැම හඳුන් කූරක්ම පත්තු කරගන්නත් ඕනේනේ. එන්නකෝ හඳුන් කූරු ගහන්න තියෙන තැනත් හරිම ලස්සනයි. දැක්කද? හරිම ලස්සනයි නේද? මේ වෙලාවෙත් මම හිතින් ප්‍රාර්ථනා කර තමයි මේ හඳුන් කූරු මෙතනින් පූජා කරන්නේ. එතන සේරම හඳුන් කූරු ගහන්න බෑ. ඒවා වැටෙනවා. ඒ නිසා මම ඒකෙන් භාගයක් එතන ගහලා තව එතනින් එහා පැත්තේ තියෙන තැනත් මේ හඳුන් කූරු ටික පූජා කරනවා. හැමෝම මාලිගාවේ ආවොත් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්නේ නැතුව නම් ඉන්නේ නැතුව ඇති. ඔයාලා දන්නවද ඉස්සර දළදා මාලිගාවේ දළදා පෙරහැලේ කරඬුව වඩම්මවපු ඇත් රජු තමයි මේ පුළුම් පුරවලා හැමෝගෙම ප්‍රදර්ශනය කරන්න එයාව තියලා තියෙන්නේ මේ කෞතුකාගාරේ. එයාගේ නම රාජා. මං අහලා තියෙන විදිහට මට අපේ අත්තම්ම තමයි ඉස්සර චූටි කාලේ කියන්නේ. එයා ඇත්තටම පණ පිටින් ඉන්නවා වගේ තමයි පේන්නේ. එයාගේ පුළුම් පුරවලා තියෙනවා කියලා පේන්නේ නැහැ. මේක දකින්නකොට නම් චුට්ටක් දුකක් හිතුණා. ඒත් එයා දැන් දෙවිය ලෝකෙ ඉපදිලා ඇති. අනිවාර්යෙන්ම. අවුවසර වැඩි යාළුවනේ. මෙතනින් ඇවිදගෙන යන්න බෑ. කකුල් පිච්චෙනවා. මං ඉතින් හේවන බල තමයි යන්නේ. බලන්නකෝ. ලස්සනයි නේද වටපිටාව? හැම තැනම කොළ පාටයි. මං ආසම කොළ පාටට. යාළුවනේ මෙතන යද්දි නම් ඇත්තටම මම දුවගෙන ගියා. මොකද හොඳටම කකුල් පිච්චෙනවා. මෙතන ඉන්නෙත් බොහොම අමාරුයි. මේ පිළිමේ මේ පේනවට වඩා ගොඩක් ලොකුවට තමයි තියෙන්නේ. මගේ කකුල් පිච්චෙන නිසා මම එතන හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. කෞතුකාගාරයට යන්න ඕන අයට මෙතනින් යන්න පුළුවන්. මෙතනත් කෞතුකාගාරයක් තියෙනවා.